මුලින්ම මොටර් බැටරි වයර් ඉවත් කරගත්තට පස්සේ ස්ටාර්ටර් මෝටරේට කරන්ට් එක දෙන වයර් එක ඉවත් කරගෙන පසුව ක්ලච් කේබල් එක සම්බන්ධ වන එන්ජින් එකට සම්බන්ධ වෙන කොටස ඉවත් කරලා පසුව ස්ටාර්ටර් මෝටරේ ඇන දෙකත් බුරුල් කරලා ස්ටාර්ටර් මෝටර මීට එළියට ඇදලා ගන්න ඕනේ. මේදී අර ස්ටාර්ටර් මෝටරේ එලවුවට පස්සේ එතනට ඇතුළට දූවිලි යන එක වළක්වන්න මොකක් හරි රෙදි කැල්ලක් වගේ දෙයකින් ආවරණය කරගන්න. ස්ටාර්ටර් මෝටරේ ඇන දෙක ඉවත් කරගෙන ඉදිරියෙන් නැති කොටස ඉවත් කරලා පසුව මැග්නට් දෙක තියෙන බඳ කොටස ඉවත් කරගන්න. පසුව ආමේචර් ඉවත් කරගත්තට පස්සේ මේ බ්‍රෂ් සම්පූර්ණ ගෙවිලා තියෙන ආකාරය දැක ගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලා බ්‍රෂ් හෝල්ඩර් දෙක සම්බන්ධ කොටස අන්ස්ක්‍රූ කරලා ඉවත් කරගන්න. මේ තියෙන අලුත් බ්‍රෂ් සෙට් එක. බ්‍රෂ් සෙට් එකේ කොටස් ටික සවි කිරීමට පෙර මේ බ්‍රෂ් දෙක ඉවත් කරගන්න ඕනේ. පැරණි බ්‍රෂ් දෙක මේ ඉවත් කරගත්තු ආකාරය පසුව මේ තියෙන පරණ බ්‍රෂ් යොඩු සහ අලුත් බ්‍රෂ් කොටස් ටික මේ කොටස දැන් දූවිලි බඳලා තියෙන සම්පූර්ණයෙන්ම කෙරෝසින් ඔයිල් වලින් පිරිසිදු කරගන්න. පිරිසිදු කරගත්තට පස්සේ කලින් ඉවත් කරපු ආකාරයකට පැරණි කොටස් ඉවත් කරපු ආකාරයටම අලුත් කොටස් නැවත සවි කිරීම කරගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලම බ්‍රෂ් දෙක සවි කරලා ගැනීමට පෙර පළමු මේ අඩියට සම්බන්ධ වෙන බ්‍රෂ් එක සවි කරලා ඊට පස්සේ බ්‍රෂ් හෝල්ඩර් එක සවි කර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ බ්‍රෂ් එක සවි කර ගන්න ඕනේ. මේ බ්‍රෂ් වල සමහර පාර්ට්ස් වල මේ රබර් වොෂර් නැති වෙන්න පුළුවන්. ඒ නිසා අලුතෙන් හොයා ගන්න බැරි නම් පැරණි බ්‍රෂ් වල තිබිච්ච පාර්ට්ස් වල තිබිච්ච රබර් වොෂර් ඉවත් කරගෙන අලුත් කර දා ගන්න පුළුවන්. මේ ආකාරයට නව කොටස් සවි කරගන්න. ඉදී මේ ප්ලාස්ටික් රබර් කැබලි තියෙන ඒවා තද කරනකොට පරිස්සමෙන් තද කරන්න ඕනේ, කැඩිලා යන්න පුළුවන්. මේ බ්‍රෂ් සවි කිරීමේදී මුලින් තද කරගන්න නැත්නම් බුරුල් වුණොත් පසුවයි එලි කොටස් ඉවත් කරන්න සිදුවෙන නිසා ඉතින් බ්‍රෂ් හෝල්ඩර් එකට ස්ප්‍රින් ජූට් දෙක ඇතුල් කරගන්න ඕනේ. පසුව තමයි බ්‍රෂ් දෙක ඇතුල් කරගන්නේ. ඊට පෙර මෙහිදී මේ මැග්නට් කේස් හවුසින් එකේ තියෙන පුළුවන් මේකේ මැග්නට් එකට පිරිසිදු කරගත්තත් පසුව යකඩ ගෑලි දූවිලි ඇදිලා තියෙන පුළුවන්. ඒවා ඉවත් කරගෙන පස්සේ බ්‍රෂ් හෝල්ඩර් දෙක ඊටම ආකාරයේ ප්ලයර්ස් එකක් භාවිතා කරලා ආමේචරය ඇතුල් කරගන්න පුළුවන්. ඇතුළත් කරගත්තට පස්සේ චෙක් කරලා බලන්න හොඳට වැඩ කරනවද, බ්‍රෂ් දෙක හොඳට කන්ටැක්ට් වෙනවද කියලා.
මෙම සියලු කොටස් හොඳින් පිරිසිදු කර ගන්න ඕනි මෝටරය නැවත සවි කිරීමට පෙර. කාලයක් තිස්සේ ස්ටාර්ටර් මෝටරයක් පාවිච්චි කරලා නොකළ තිබුණොත් ගොඩක් වෙලාවට තුලේ දූවිලි සහ බැඳිලා තියලා කොරෝසිව් වෙලා තියෙන්න පුළුවන්. මේදී මේ ආමේජර් සවි කරනකොට මේවා හරියටම එක කොටස් වලට සවි වෙන තැන් තියෙනවා. ඒ හොඳට බලලා සවි කරගන්න. පසුව ඉදිරි කොටස මේ ආකාරයට සවි කරන්න පුළුවන්. ඒවා ඔක්කොම මේ සියලු කොටස් අවශ්‍ය අදාළ ක්ලිප් වලට හරියට වැටෙන්න ඕනේ. නැත්නම් මෝටරේ හරියට සවි වෙන්නේ නැහැ. දෙපැත්තට කැරගෙන්න පුළුවන්. ඒ ක්ලිප් වලට වෙනාට පස්සේ රැන ටික තද කරගන්න. පස්සේ මේ ඇති දූවිලි තියෙනවා නම් ඉවත් කරලා මෝටරේ සම්බන්ධ කරගන්න.